ලංකාවේ බොහෝ වැව්වසල විහාර තිබෙනවා. හැබැයි වැවක් ඇතුලේ විහාරයක් තියෙනවා කියලා වහලා තියෙනවද? අද අපි කතා කරන්නේ එවැනි විස්මිත ස්ථානයක් ගැනයි. ඒ තමයි කොත්මලේ ජලාශය යට සැගවුණු කඩදොර විහාරය. මහින්දාගමනයෙන් පසු ලාංකේය ශිෂ්ටාචාරය බුද්ධ දර්ශනයෙන් පෝෂණය වුණා. ඒ නිසාම ගමයි පන්සලයි වැවයි දාගවයි කියන සංකල්ප ගොඩනැගුණා. පැරණි ගම්මානවල කෘෂිකර්මයට වැවක් හදලා ඒ අසල විහාරයක් ඉදිකිරීම සාමාන්‍ය දෙයක් වුණා. හැබැයි කොත්මලේ ප්‍රදේශයේ තියෙන කඩදොර විහාරය වෙනස්. ඒ අද තියෙන්නේ ජලාශයක පතුලේ. මේ යට වුණේ මහදලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදු කළ කොත්මලේ ජලාශය හේතුවෙනි. මෙහි ඉතිහාසයේ ජනප්‍රවාදවලට අනුව දුටුගමනු කුමරු තම පියාට එරෙහිව ඇති වූ කෝපයෙන් බේරෙන්න කොත්මලේ ප්‍රදේශයේ සැගවී සිටියා කියලා කියනවා. ඒ අතරතුර ඔහු ගොවිතැනටත් සහභාගී වෙලා සාමාන්‍ය ජනතාව එක්ක ජීවත් වුණා කියලත් සඳහන් වෙනවා. කොත්මලේ ජලාශය හදනකොට අක්කර 2000කට වැඩි ප්‍රදේශයක් ජලයෙන් යට වුණා. දහස් ගණනක් ජනතාවට Tamanගේ ගෙවල් අහිමි වුණා. ඒ වගේම විහාරස්ථාන 16ක් සහ දේවාල කිහිපයක්ද ජලයෙන් යට වුණා. මෙම යටවුණු විහාරය අතරින් වඩාත් වැදගත් වන්නේ කඩදොර ශ්‍රී ප්‍රියබිම්බාරාම විහාරයයි. විශේෂම දෙයක් නම් වියලි කාලයේ ජලය අඩු වුණාම තවමත් බුද්ධ ප්‍රතිමාව පෙනෙනවා. ඒ බුද්ධ ප්‍රතිමාව භූමි ස්පර්ශ මුද්‍රාවෙන් නිශ්චලව සිටින අයුරු අදටත් දැකගත හැකියි. තවද ගැමුණු කුමරු සහ වේලුසුමන යෝධයා මෙම ස්ථානයේදී මුණ ගැසුණා කියලත් කියනවා. අද ජලයේ යට සැගවුණත් මෙවැනි ස්ථාන අපේ ඉතිහාසයේ අගනා උරුමයන්. කඩදොර විහාරය වගේ ස්ථාන අනාගතයට රැකගන්න අපි සැමට වගකීමක් තියෙනවා.